හොඳයි අද දවසේ අපි අපේ වැඩසටහන ඔස්සේ මේ උත්සාහ කරන්නේ ටෙලිවිෂන් පිළිබඳව යම් කතා බහකට එළඹෙන්නට. ඉතින් 1979 වගේ කාලේ ටෙලිවිෂන් ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නා. ඊට පස්සේ එය ක්‍රමක්‍රමයෙන් විකාශය වෙලා දැන් ටෙලිවිෂන් නාලිකා සංඛ්‍යාව ඉතාමත් විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. තවත් ටෙලිවිෂන් නාලිකා ලබා ගැනීම සඳහා මිනිසුන් විවිධ උත්සාහයන් වල නිරත වෙනවා. ඉතින් මේකට මෙච්චර උනන්දුවක් ඇයි? මොකද ලංකාවේ ඉන්න බොහොම පොඩි ජනගහනයක් ඉන්නේ. මේ ජනගහනයට තමයි මේ ටෙලිවිෂන් නාලිකා සියල්ලම තමුන්ගේ සේවාවන් ලබා දෙන්නේ. ඉතින් පේන තියෙන ගොඩක් ඒවා පාඩු ලබන මට්ටමේ පවතින. හැබැයි ඒත් තවත් ටෙලිවිෂන් ආයතන නාලිකා හිමි කරගන්න උත්සාහ කරනවා. ඉතින් අපි මුලින්ම මේ ගැන කතා බහ කරමු. අපි ඒ කතා බහ සඳහා ආරාධනා කළ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාට බොහොම ආදරෙන් පිළිගන්නවා වැඩසටහනට. ලංකාවට ටෙලිවිෂන් හඳුන්වා දීමේදී අරමුණ උනේ මොන වගේ කාරණාවක් ඉතිහාසයට ගියොත්? ඇත්ත වශයෙන්ම මේ ලංකාවට රූපවාහිනී හඳුන්වා දීමේ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක කතිකාවකුත් තිබුණා. ඒ කියන්නේ 70 මැද වගේ ඒ දශකවලදී ඒ කාලවලදී එහිදී දීර්ඝ කාලින වශයෙන් ඒක විවිධ මත ඉදිරිපත් වුණා. සිනමාවට මේක බලපාන හැටි, ජන සමාජයට බලපාන හැටි, සාම්ප්‍රදායික සංස්කෘතික රාමුවලට බලපාන හැටි. නමුත් කෙසේ වුණත් අවසාන වශයෙන් ඒවකට බලයටපත්ව අවුරුදු ගාණක් තිබුණ එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයේ යටතේ මේ ලංකාවට රූපවාහිනී හඳුන්වා දෙන්න ඕනේ කියන තීන්දුව ගත්තා. එතකොට ලංකාව තුළ නව ලිබරල් ආර්ථික හා සංස්කෘතික ඒ වගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම පැවතිච්ච වකවානුවක්. වර්තමානයේ එනකොට මොන පරමාර්ථය ඇතිවද ලංකාවේ රූපවාහිනී නාලිකා ක්‍රියාත්මක වෙන්නේ? ලංකාවේ සහ අපිට උන ලෝකීය උදාහරණයක් ගන්න පුළුවන්. දැන් ඒක තමයි දැන් ඕනම දෙයක් හඳුන්වා දීම එකක්. ඊට පස්සේ හඳුන්වා දුන්න දේ යම් නිශ්චිත සමාජයක් තුළ ක්‍රියාත්මක වීම නිසා ඇති වෙන තවත් දෙයක්. ඒ වගේ දෙයක් තමයි මෙතන සිදු වෙන්නේ ඇත්ත වශයෙන්ම. දැන් ලංකාවේ සෞන්දර්යාත්මක ජනතාවගේ ආකල්ප දියුණු කිරීම, අධ්‍යාපනය වර්ධනය කිරීම ආදී ඒවාට ආරම්භ කරන කලත් නමුත් දැන් රූපවාහිනී මාධ්‍ය ලංකාව තුළ ස්ථාපිත වෙන්නේ, ස්ථානගත වෙන්නේ ලංකාවේම තිබිච්ච යම්කිසි සමාජ ඒ වගේම සංස්කෘතික උවමනාවන් වලට වඩා වෙනත් ඊට වඩා පරිබාහිර උවමනාවන් වලට අනුකූලව. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් විශේෂයෙන්ම එක පැත්තකින් මේ වෙළඳපොළ. එහෙම නැත්නම් ඒ වෙනකොට වේගයෙන් වර්ධනය වෙමින් පවතිච්ච ලිබරල් වෙළඳපොළට අවශ්‍ය කරන මේ වහඬ හා සේවා නිෂ්පාදනය වෙමින් පැවතුණා. එතකොට ඒව සඳහා අවශ්‍ය කරන වෙළඳපොළක් එහෙම අවශ්‍ය කරලා තිබුණා. එතකොට මේ වෙළඳපොළ අවශ්‍ය කිරීමේදී මේ වෙළඳපොළේ ඉන්න මිනිසුන්ට අවශ්‍ය කරන මේ වෙළඳපොළේ මිනිසුන්ගේ මානසිකත්වය, එහෙම නැත්නම් ඒ පාරිභෝගික මානසිකත්වය සකස් කිරීම සඳහා රූපවාහිනී මාධ්‍ය ඊටාත්ම සූක්ෂම ලෙස සහ සැලසුම් සහගත ලෙස ව්‍යාපාරික ප්‍රජාව විසින් පාවිච්චි කර ගන්න පටන් ගත්තා. එතකොට එතනින් අර අධ්‍යාපනික හා සෞන්දර්යාත්මක ප්‍රතිපත්ති එහෙම නැත්නම් ඒ විදිහට රූපවාහිනී පාවිච්චි කරනවා කියන එකෙන් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා මෙතන යම් කිසි ආකාරයකට වෙලෙන්දාගේ එහෙම නැත්නම් අපි ටිකක් කියනවනම් වෙලඳ ප්‍රාග්ධනයේ උවමනාවන් රූපවාහිනිය ඇතුළට එන්න පටන් ගත්තා ටික ටික. ඒතකොට ඒකත් එක්කම උනේ මොකද රූපවාහිනියේ සමස්ත අන්තර්ගතය ප්‍රවෘත්තිවල නාට්‍යවල සකල විද විනෝදාස්වාදී විනෝදයන් වැඩසටහන් වල සියලුම වැඩසටහන් වල ඒවා අන්තර්ගතය සහ ඒ ආකෘතිය ක්‍රමානුකූලව වෙනස් වෙන්න පටන් ගත්තා මේ ප්‍රවණතාවයත් එක්ක. ඒක කාටවත් වළක්වන්න බැරි වුණා. මොකද ඒ වෙනකොට සමාජය පිළිගත්ත පොදු ප්‍රතිපත්ති වෙලා තිබුණ නව ලිබරල් වෙළඳපොළ ක්‍රමයක් ලංකාවට හඳුන්වලා තිබුණා. ඊට කලින් තිබුණ සංවෘත වෙළඳපොළක් මිනිසුන්ට ඒකට රූපවාහිනියට අනිවාර්යයෙන්ම කරගන්න සිද්ධ වුණා. ජනතාවගේ මතවාදය වෙනස් කරන්න. එහෙම නැත්නම් මෙහෙවන්නට මොන වගේ හැකියාවද ශක්තිතාවයක්ද තියෙන්නේ රූපවාහිනී මාධ්‍යයට? ඔව් දැන් රූපවාහිනී මාධ්‍යයට ඉතාමත්ම ප්‍රබල හැකියාවක් තියෙනවා ඇත්ත වශයෙන්ම. දැන් මොකද ඒක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් විදිහට ඒක මිනිසුන්ට මේ බලපාන ආකාරය, උන්ගේ මනසට, උන්ගේ විඥාණයට ඉතාමත්ම මේ පුළුල් විදිහට ඒ වගේම ගැඹුරින් බලව. මොකද වැඩියෙන් මේක බලපාන හේතුව අර මුද්‍රිත මාධ්‍ය හා ගුවන්විදුලි මාධ්‍යයට වඩා. දැන් උදාහරණයක් ගුවන්විදුලි මාධ්‍ය ගත්තොත් මිනිසුන්ගේ පරිකල්පනයට තමයි හුඟක් දුරට ආමන්ත්‍රණය වෙන්නේ. ඒක නිසා ඒක ටිකක් අවධානයෙන් සහ බොහොම බුද්ධිය මෙහෙवला පරිකල්පනය මෙහෙवला කරන්න ඕන දෙයක්. මුද්‍රිත මාධ්‍ය ගත්තත් එහෙමයි. ඒක ආයාසයෙන් ඒ සාක්ෂරතාවයත් එක්කම
ඒක ග්‍රහණය කරගත්තු දෙයක් ඇත්තට. ඒ වගේම දැන් ඒකට යම්කිසි ආයතනයක් දැරිය. දැන් රූපවාහිනී මාධ්‍ය ගත්තාම මේක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්. මේක අපේ සවිඥානික තලයටත් වඩා අපේ අවිඥානික තලයට තමයි මේක බලපවත්වන්නේ. ඇත්ත වශයෙන්ම මේ තියෙන මේ මාධ්‍යයේ තියෙන ස්වභාවයම. මේ මාධ්‍යයේ මොකද ඒක අර මැක්ලුහන් කිව්වේ මේ මාධ්‍යම පණිවිඩය වෙනවා මෙතෙන්දී. ඇත්ත වශයෙන්ම දැන් ඒක මේ රූපවාහිනී මාධ්‍යයේ වර්ධනයත් එක්කම තමයි ආ සංකල්පෙත් ආවේ. ඒ කියන්නේ ඒ තරම්ම මේක ප්‍රබලයි. කියන්නේ මේක මාධ්‍ය පණිවිඩයෙන් වෙන් කළ හඳුනා ගන්න බෑ ඇත්ත වශයෙන්ම. ඒකෝට ඒක නිසා මොකද වෙන්නේ? දැන් මේ මාධ්‍යයේ තියෙන මූලික ගතිකයන් තමයි ඒකේ තියෙන අර විවිධ වර්ණ, හැඩතල, ශ්‍රව්‍ය ස්වරූපය, රූප සංරචනය, ඒ වගේ විවිධ දේවලුත් එක්ක සම්පූර්ණයෙන්ම මිනිස්යාගේ අවිඥාණයට මේක අවිඥානයේ තියෙන මූලික ගතිකයන්ට ළඟා වීමට සහ ඒවා ආමන්ත්‍රණය කිරීමට තියෙන හැකියාව අති ප්‍රබලයි. කිසිම මාධ්‍යයකට ඒ හැකියාව නැහැ. සිනමාවට ඇරුණා. ඒතකොට මොකද මේ රූපවාහිනිය ජනමාධ්‍යයක් විදිහට ගත්තාම ඒකයි තමයි අනිත් එක දසලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය ජනයාට මේක තේරුම් ගන්න පුළුවන් මාධ්‍යයක්. දැන් මුද්‍රිත මාධ්‍යයත් එහෙම නෙමෙයි. බොහෝ ගුවන්විදුලි මාධ්‍යයත් එහෙම නෙමෙයි. අපේ මෑතක් වෙනකම් තිබුණ ගුවන්විදුලි මාධ්‍යයේ හැකියාව තිබුණේ නැහැ. මේ 90 දශකයෙන් පස්සේ ආපු පෞද්ගලික නාලිකාත් එක තමයි මේක යම්කිසි වෙනස් තුනේ ගුවන්විදුලි ග්‍රාහකයන් තුල. නමුත් දැන් මේ රූපවාහිනී මාධ්‍යයට එහෙම යම්කිසි සාක්ෂරතාවයක් මේකට අවශ්‍යයි. නමුත් ඒ තියෙන සාක්ෂරතාවය යම්කිසි විශ්වීය ගති ලක්ෂණ වලින් සමන්විතයි. මොකද ඒක එතන රූපයක් තියෙනවා, විවිධාකාරයේ ශබ්දේ තියෙනවා, එහෙම නැත්නම් ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනයක් හින්දා මිනිස්සුන්ට ඒක වඩාත්ම බලපානවා. අනිත් එක ඔබතුමා මේ සාක්ෂරතාවය ගැන කතා කළා, මාධ්‍ය සාක්ෂරතාවය ගැන. අපේ රටේ ජනතාවට මාධ්‍ය සාක්ෂරතාවය තියෙනවද? මාධ්‍ය කියවන්න පුළුවන්ද? මේක කියන දේ තේරුම් ගන්නවද? ඇත්ත යථාර්ථය මොකද්ද කියලා? ඔව්, ඇත්ත වශයෙන්ම දැන් ඒක ටිකක් ප්‍රබල ප්‍රශ්නයක්. මොකද දැන් සාම්ප්‍රදායික අපි සාක්ෂරතාවය කියලා ගත්තොත් ලියන්න කියන්න යම් දෙයක් තේරුම් ගන්න පුළුවන්කම. මොකද දැන් අද වෙනකොට මේ දෘශ්‍ය මාධ්‍යයන්ගේ ආධිපත්‍යය සහ සමාජ තුළ ව්‍යාප්ත වීමත් එක්කම අද මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ යම් කිසි ආකාරයක වියමනක් එහෙම නැත්නම් පෙළක්, යම් කිසි මාධ්‍ය සංදේශයක් ඒක බොහොම විචාරාත්මකව කියවා ගැනීමට තියෙන සහ ඒ කියවගත්ත දේ වටහා ගැනීමට තියෙන හැකියාව. ඒක බොහොම ක්‍රිටිකල් විදිහට ඒක දිහා මේ බලන්න එක ගැනීමට තියෙන හැකියාව. දැන් මේ අතින් බැලුවොත් අපේ රටේ ජනතාවට මේ මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ මේ ගත්තොත් ඒ පැත්තෙන් ගත්තොත් අපිට සැහැීමටපත් වෙන්න බෑ අත්ත වශයෙන්. මොකද හේතුව විශේෂයෙන්ම දැන් රූපය. දැන් අද විශේෂයෙන්ම අද දෘශ්‍ය සංස්කෘතියක් බිහිලා තියෙන හින්දා දෘශ්‍ය මාධ්‍යයන් විශාලව ව්‍යාප්ත වෙලා තියෙන රූපවාහිනියත් ඒක ප්‍රධාන නියෝජිතය විදිහට ඒකේ. ඒතර සංස්කෘතියේ අපේ දෛනික ජීවිතයේ මිනිසුන්ගේ සෞන්දර්යයේ ප්‍රධාන ඒජන්තවරයා විදිහට රූපවාහිනිය ක්‍රියාත්මක වෙනවා. එයින් ගන්න තොරතුරු මිනිහ ක්‍රියාත්මක වෙනවා. ඒතකොට මේ රූපවාහිනියෙන් දෙන සමහර දේවල් මිනිස්සු ඒවට ප්‍රතිචාර දක්වනවා. නමුත් මේ මැසේජ් එක එහෙම නැත්නම් ඒ තියෙන පණිවිඩය ඒ විදිහටම තේරුම් ගන්නවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ශාස්ත්‍රය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් දැන් ඒ නිසා මේ රූපවාහිනිය කියන්නේ මාධ්‍ය ශාස්ත්‍රතාවය. එහෙම නැත්නම් දෘශ්‍ය ශාස්ත්‍රතාවය පිළිබඳ යම්කිසි ගැටලුවක් තියෙනවා. සමහරවිට වෙන්න අපිට කිසිසේත්ම බෑ. මොකද ඒකට එක හේතුවක් තමයි දැන් අපිට එහෙම දැන් පාසල් පද්ධතිය තුල එහෙම නැත්නම් ඊට එහා යම්කිසි අධ්‍යාපන මේවා තුල අපිට මේ මාධ්‍ය අධ්‍යයනයක් අපේ සමාජයේ තිබුණේ නැහැ අත වශයෙන්ම. ඒකට විශේෂයෙන්ම දෘශ්‍ය මාධ්‍ය අධ්‍යයනයක් තිබුණේ නැහැ. ඒතකොට දැන් තමයි මේ පාසල් පද්ධතිය වගේ මේවා හඳුන්වලා දීලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒතකොට ඒ හින්දා අර ටෙස්ට් එකක් ඒ මාධ්‍ය සංදේශයක තියෙන ඒක යටිපෙළ එහින් පසුපසක නිර්මාණය වීමේ ආකාරයේ මතවාදී, දේශපාලනික, වාණිජ්‍ය අරමුණු පිළිබඳ අපේ පාඨකයන් මේ පාඨකයන් මේක උඩින් එන දේ තමයි ගන්නේ. ඒතකොට ඒක මාධ්‍ය සාක්ෂරතාවයක් නෙමෙයි අත වශයෙන්. දැන් තවත් ප්‍රශ්නයක් දැන් අපි ගොඩක් කලකට අපේ සමාජයේ දකින්න ලැබෙන දෙයක් තමයි මේ සමාජයේ විනාශයට යාමේ මග විදිහට මාධ්‍ය දකින්න. ගොඩක් අය කියනවා මේ ටෙලිවිෂන් වලින් පෙන්නන ඒවා මේ නිසා අපේ සංස්කෘතිය විනාශ කළා මේ සංස්කෘතිය කියන කාරණා වෙනස් වෙන දෙයක්. ඒක වෙනම කතාවක්. එතකොට මේ මාධ්‍ය පිළිඹු කරන්නේ අපේ සමාජයම නෙමෙයිද? සමාජයේ තියෙන සමාජ ආර්ථික සංස්කෘතික රටාවම නෙමෙයිද මේ මාධ්‍ය ඇතුළේ පිළිඹු කරන්නේ? ඔව් ඇත්තටම මේක වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් සමාජයේම තියෙන විවිධ ගතිකයන්, විවිධ ප්‍රශ්න, විවිධ ගැටලු, විවිධ ක්‍රියාවලින් තමයි මාධ්‍යයට අරමුණු වෙන්නේ. එහෙම නැත්නම් මාධ්‍ය විසින් නිරූපණය කරන්නේ. එක පැත්තකට ගත්තොත්. අනිත් පැත්තෙන් වැඩේ තියෙන්නේ දැන් එහෙම උණයි කියලා දැන් මාධ්‍යයට සම්පූර්ණයෙන්ම ඒ වගකීම සහ අයිතිය දීලා මේ අපිට ඇඟ බේර ගන්නත් බෑ අතට. මොකද වෙලා තියෙන්නේ දැන් මාධ්‍ය කියලා කියන්නේ යම්කිසි යථාර්ථය පරාවර්තනය කිරීම යම්කිසි පැතිකඩක් විතරයි ඒක ඇත්ත වශයෙන්ම. උදාහරණයක් විදිහට දැන් ආගම ඒ යථාර්ථය වෙන විදිහකට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්.
එතකොට දේශපාලනය විසින් ඒ යථාර්ථය වෙන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට කලාව ඒ යථාර්ථයම සමාජ ජීවිතයට ගැටලු වෙන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතෙන්දි මාධ්‍යත් තමන්ගේම තියෙන නියමයන් වලට අනුව, තමන්ගේම තියෙන විශේෂතාවයන් වලට අනුව අර සමාජයේ විවිධ සිදුවීම් සහ ඒ සමස්ත ක්‍රියාවලිය එහෙම නැත්නම් ඒ සමාජ යථාර්ථය තමන්ගේ නියමයන් වලට අනුව මිනිසුන් ඉදිරිපත් කරනවා. ඒතකොට එතනදී මාධ්‍යයේ මධ්‍යස්ථ නෙමෙයි සක්‍රීය දායකත්වයක් තියෙනවා තමන් ඉදිරිපත් කරන යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමට. ඒතර රූපවාහිනී මාධ්‍ය ඇත්ත වශයෙන්ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන දෙයක්. යථාර්ථය ඉදිරිපත් කිරීමට වඩා ඒ යථාර්ථය ප්‍රතිනිර්මාණය කරනවා.